ඔව්. අපිට පිටිපස්සෙන් පේනවා කොටයක් උස්සන් යන අහිංසක දුප්පත් මිනිස්සු දෙන්නේ. මෙච්චර මේ සහන් ලබා දීලා තියෙද්දිත් ඇයි මේ තරම් දුක් විඳින්නේ? අපි ලොන්ඩරි ටී එකකින් ගිහිල්ලා අහලා බලමු. එන්න. අම්මෝ කොටි. ලොකුන්නේ අපි ලොන්ඩරි ටී එකකින්. මෙච්චර මේ සහන් රටේ ලබා දීලා තියෙද්දිත් ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවයනේ මහත්තයෝ දෛවයේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ. මේ ලෝකේ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමාලා මේ දුක් විඳින්නේ. තරම මම මේ හැටියට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙන නිසා. මාත් මේ හරියට ඇඳන් ඉන්නේ දෛවයේ ලියවිලා තියෙන හින්දා. හොඳයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළදින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි හරි. එතකොට තොපි මේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන වල හොඳ සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමර වල ඒවා. එයාලා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා සහ එයාලගේ ලැබීම ඒක තමයි. එතකොට අවුලක් නැහැ. කියන්නේ එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ තොපි දුක් විඳින එකට. නෑනේ ඒක දෛවයේනේ. දෛවයේ තියෙන දේනේ ඒක. මට ඉතින් ඔය තරහ ගන්නේ දෛවයේ කෑම. ඔය රැව්වා නේද? ඒ දෛවයට තමයි ඒක ලියවිලා තියෙන්නේ. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්තේ බැලුවා නේද? දෛවයේ. බෑ පුදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවය යනවා. දෛවය මගෙන් කනේ පාරක් කන්න මුට තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දෛවයේ නෙමෙයි අයියේ මූ හිතලාමයි කියුවේ. නෑ දෛවය. විදේශ අධ්‍යාපනයට හොඳම තැන සිංගප්පූරු රුසියා ස්ටුඩන්ට් වීසා do migration and consulting. හොඳයි. පොඩි ආගම. right action. ජනතාවට දිගින් දිගටම සහන ලැබෙන මේ කාලේ ලැබෙන අලුත්ම සහනය තමයි ඉන්ධන මිල අඩු කිරීම. ඉතින් ඉන්ධන මිල අඩු කිරීම වාහනයක් පදින රියදුරු මහත්තයෙකුට කොහොමද දැනෙන්නේ කියලා අපි ගිහිල්ලා අහලා බලමු. මෙන්න අපිත් එක්ක ඉන්න තිරෝද රට රියදුරු මහත්මිය වැඩි වුණා. ඔව්. ඉතින් මහත්තයෝ ඉන්ධන මිල අඩු කිරීම කොහොමද ඔබතුමාට දැනෙන්නේ? කවුද මහත්තයෝ ඔයාලා අර දුක විකුණන් කරන channel set එකේ නෑ අපි වෙනම channel එක වෙනම. අම්මා ලොන්ඩරි ටීවී නේ. ඔව් කියන්නේ ඉන්ධන මිල අඩු කිරීම මහ ජනතාවට දැනෙන්නේ කොහොමද? බොරු මරිසි දාන්න එපා. අපිත් හොඳට මරිසි දන්නවා. දොස්තරටයි, ලෝයටයි, ටුක් ටුක් ඩ්‍රයිවර්ටයි බොරු කියන්න එපා කියලා කතාව මහත්තයා අහලා තියෙනවා. දොස්තරයි ලෝයි නම් අහලා තියෙනවා මේ ටුක් ටුක් ඩ්‍රයිවර්ට බොරු කියන කතාව මම ගොඩක් කට්ටිය දන්නේ නැහැ මහත්තයෝ. දැන් හයර් එකක් යන්න ඇවිල්ලා මහත්තයා අපිට ගමනාන්තය ඇත්ත කිව්වේ නැත්නම් අපි දන්නේ නැහනේ යන්න ඕන තැන. නැද්ද බහදා. එන්න මෝඩ ජෝක් එකක්. කිසිම තේරුමක් නැහැ. අවශ්‍ය දේ විතරක් කතා කරමුද? අවශ්‍ය දේ විතරක් මහත්තයා අහන්නකෝ. ඉන්ධන මිල අඩු කිරීම කොහොමද මහ ජනතාවට දැනෙන්නේ? මේ මහත්තයෝ මහ ජනතාවට දැනෙන විදිහ අපි දන්නේ නැහැ. අපි වගේ පොඩි ජනතාවට දැනෙන විදිහ මහත්තයාට වචනෙන් කියනවට වඩා සුදයා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නමුද? තමල්ලේ. තා බබා. යංකෝ මහත්තයා. කොහෙද? යංකෝ එහා පැත්තට. මහත්තයා එන්න. මේ එන්නකෝ. මොකද වෙන්නේ මෙතන? මොකද වෙන්නේ? මේ එන්නකෝ කියන්න. මල්ලි. මේ මයික් යල්ලා. අයුබෝවන්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ලොන්ඩරි ටීවී එකේ ජනතාවට ඉන්ධන මිලේ සහනය කොහොමද දැනෙන්නේ කියලා ක්‍රියාවෙන් ඔප්පු කරන වැඩසටහනත් සමගයි නේද? රයිට්. අපිත් එක්ක ඉන්නවා නිවේදක මහත්තයා. මහත්තයෝ අත් දෙක දික් කරන්න මේ ආකාරයට. මෙහෙම. සදයා ගලක් ගන්න. ඔන්න මහත්තයෝ අවුරුදු 4කට විතර කලින් අපිට ඉන්ධන මිල මෙන්න මේ ආකාරයෙන් තමයි දැවුනේ. අවුලක් නැහැ ෂේප් දරාගෙන ඉන්න පුළුවන්. පුළුවන්. දරාගෙන ඉන්න පුළුවන්. ඔන්න මහත්තයෝ එකපාරම ඉන්ධන මිල මේ අවුරුදු 4 මේ ආකාරයෙන් වැඩි වුණා. මේ ආකාරයෙන් වැඩි වුණා. මේ මහත්තයෝ ආයෙ වැඩි වුණා. තෙල්විලා අම්මෝ. කොහොමද දැන්? අමාරු දෙයක් මෙන්න මහත්තයෝ ආයෙ තෙල්විලා පොඩ වෙලා. ඔන්න මහත්තයෝ ඡන්දේ එනවා. අර ඉක්මනට આવත් හොඳයි. ඉක්මනට ගන්න නෑ නේ අක්කු. මේකනේ කේස් එක. ওই ඡන්දේ ළඟ වෙද්දි මහත්තයෝ ඔන්න පොඩ්ඩක් අඩු කරලා. ඒ පොඩ්ඩයි අඩු කරේ. සාහනේ දෙන්නවද? දෙන්නේ නැහැ. දෙන්නවද? දෙන්නේ සාහනේ. ඔය ආකාරයෙන් තමයි ජනතාවට සාහනේ දෙවුනේ. අපි යන්න සාහනේ දෙවුන හොඳට දෙවුනා. කරයන් යන්න මාත්‍යා.